මගේ ආදරණීය ලස්සන යාළුවෝ හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් කියන ගමන් යුමී ගර්ල් මගේ YouTube channel එකට ඔයාලව මං ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ගොඩාක් දවසකින් පොඩි වැඩ වගේකට විසී වෙලා හිටිය නිසා මට ඔයාලා අතරට එන්න බැරි වුණා. ඉතින් අද ඔන්න ගෙදර ගොඩාක් විසී දවසක් වැඩ කරනවා. ඉතින් පුංචි ලොග් එකක් ගේන්න හිතුන ඔයාලත් එක්ක. ඉතින් මේ ලොග්ස් එකත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ හෙට අපේ වහලා ගලවනවා. ඒ කියන්නේ උළු වහලා අයින් කරලා ෂීට් දානවා. ඉතින් ඒකට මේ ගෙදර මම ඔන්න වත්තිම්ම කලින් දවසේ හවස මට හිතුණා දැන් ගොඩ එනවා පිරිමි අය උඩ වහලේනේ අවුවට ඉන්නේ. ඉතින් හරි රස්නේ නිසා යාළට බීම වගේක් හදන්න ඕන නිසා මට හිතුණා ගෙදර වත්තේම තියෙන කාබරංක සහ රතු පැෂන් තිබුණේ ඒව කඩාගෙන බීම හදන්න ඕන කියලා. ඉතින් මම ඔන්න මේ දේවල් කරා. පස්සේ මට හිතුණා දැන් ගොඩාක් සැරට යාළට කෑමත් ඕන නිසා හීන් කොච්චි ගස් තිබුණා ගෙදර වත්තේම ඉඳලා මේ ගෙවත්තේම ගස් 4-5ක් වගේ ඒවයි තියෙන මිරිස් සේරමත් කඩලා ගත්තා. මේ ඉතින් ලේසිනේ අපිට උදේට කඩ ඉන්න ගියාම වෙලා යනවා. යාළ ඉල්ලන බඩු සේරම දෙන්නත් ඕනි ළඟට. ඉතින් මට හිතුණා කලින් දවසේ හවස 5ට 6ට වගේ මම මේ හැමදේම ප්ලාස්ටි කරලා තියුවේ. ඉතින් නයි මිරිස්සේ හැමදේම චිකන් හදන්න ඕනනේ. ඉතින් අන්නේ හැමදේම ඉතින් ගෙවත්තෙන් කඩලා ගත්තා. යාළත් ආසයි නේද? අනිවන් නම් හරි ආසයි මේ ගෙවත්තෙන් මේ දේවල් කඩලා අරන් උයන්නේ. ඉතින් ඔන්න එළියේ තමයි උයන්න ඕනේ. ඉතින් කලින් දවසේ හවස මට ඕනුණා ඇම්බරැල්ල චට්නි එකක් හදන්න. ඉතින් මම මේ ඇම්බරැල්ල චට්නි එක හදන ගමන් ඉන්නේ. මේ ඇම්බරැල්ල චට්නි එකයි බීම ටිකයි මම කලින් දවසේ හවස 5ට 6ට වගේ හැදුවා. ඉතින් අක්කගේ දූත් ඇවිල්ලා මේ මට උදව් කරන එයත් එක මම ඇම්බරැල්ල ගෙඩි ටික සුද්ධ කරා. ඉතින් බලන් ඉන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා සම්පූර්ණ ලොග්ස් එක ගෙනල්ලා ඇති ඔයාලට. ඉතින් මම මේ කැම හදන ඒවයි නම් සම්පූර්ණ මේ වීඩියෝ ඔයගොල්ලන්ට අරන් ආවේ නැහැ. පොඩ්ඩක් ස්පීඩ් යවලා හදලා තියෙන්නේ මේ ඔයගොල්ලන්ට බලන්න පහසු විදියට. සම්පූර්ණ ලොග්ස් එක ගෙනාවේ නැහැ. මේ ඒ දේවල් ඕන නම් ඇම්බරැල්ල චට්නි හැමදේම ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. මම ඒ වීඩියෝ ගේන්නම්. ඉතින් මට ඕනුනේ ඇම්බරැල්ල චට්නි අර තික් පේස්ට් එකක් වගේ අර කෑලි නැතිව ක්‍රීම් එකක් වගේ ඇම්බරැල්ල චට්නිය හදන්න. ඒකට තමයි මම ඇම්බරැල්ල ටික හීනියටම ලියලා ගත්තේ. ඉතින් ඇත්තටම හරිම රසයි කියලා ගොඩක් අය කිව්වා. මේ 15ක් විතර හිටියනේ කෑම කන්න. හරි රසයි චට්නිය කියලා ගොඩ අය කිව්වා. ඉතින් මේ සැරට රසට හැදුවා. ඉතින් ගෙදර එළිය තමයි උයන්න ඕනේ. ඉතින් ඔන්න මම ඇම්බරැල්ල එක හදන ගම මහ වරුසාවක් ආවා. මේ කරපිංච ගහේ චූටි කුරුළු කෝඩුවක් තියෙනවා. මට හිතුණා මට ඒකත් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් චට්නියට ඕන මේ 3-5 ඒ දේවල් මම දැන් දාන ගමන් ඉන්නේ. ඉතින් මේ ලුණු දාන එක නම් මම දන්නේ මම ගානටම දානවා. පොඩ්ඩක් වගේ මදි අඩුපාඩුවක් වුණා තාපහුව ඉතින් ලුණු ටිකක් දානවා. මේ එහෙම ලොකු අඩුපාඩුවක් එන්නේ නැහැ. ඉතින් කෑම උයද්දි දැන් අර හරි පුරුදුයි. ඉතින් පොඩි ගාලා ඉඳලම උයපු එකනේ කරේ. ඉතින් ඔන්න බලන්නකො ගේ ඇතුළට වැඩිය ලිප හරිම ලස්සනට දැල් වෙනවා. මේ ලිප ගොඩාක් රස්නේ හරි ඉක්මනට උයා ගන්න පුළුවන් වුණා. මේ ගින්දර එහෙම හොඳට තියෙනවා. මේ වැස්සත් අර ලිප අවුලක් ගිනුනේ නැහැ. හොඳට පත්තු වෙනවා. ඉතින් මිරිස් 3-5 සේරම මයිකට තෙලට දාලා පස්සේ මේ උණු වතුර දාලා තමයි ඇම්බරැල්ල එක හැදුවේ. ඒ තෙලටම සීනි ටිකකුත් ඇඩ් කරා. ඔයාලා දන්නවම ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ ඇම්බරැල්ල චට්නියක් කොහොමද හදන්නේ කියලා නේද?
ඉතින් මං හදන ක්‍රමය ඕනම් පහලින් කමෙන්ට් එකක් දාන්න මං දෙන්නම් ඔයාලට. ඉතින් මම මේ හොට්ටුවට ඇඩ් කරේ මේ උණු වතුර වලින් ඇඹරැල්ල හැදුවම රසයි. 3-5 කවලම් කරලා මේ ඇඹරැල්ල කෑලි ටිකට ඒ ටිකත් අර උණු වතුර එකටම ලිපේ තියෙන මේ කරේකටම දෑවි. ඉතින් ඒ ඇඹරැල්ල චට්නිය ලිපේ පැහෙන අතරේ මට හිතුණා ටක් ගාලා ආපහු දැන් රෑ වෙනවා ඉක්මනට. ඉතින් මට ඕනුණා මේ කාබරංක පැෂන් ඩ්‍රින්ක් එකත් ඉක්මනට හදාගන්න. මොකද ඉක්මනට රෑ වෙනවා එළියනේ උයන්නෙත්. ඉතින් ඉක්මනට හදාගන්න ඕන නිසා මම මේ හනිහනික හැදුවේ. ඉතින් පොඩි කහ පාට වගේ ගෙඩි දෙකක් තිබුණා. මේ පේනව නේද? ඒ දෙක ගන්න බෑ අර රතු පැෂන් නේ. ඉතින් ඒ දෙක අයින් කරා මේ. ඉතින් ඔන්න ඇඹරැල්ල චට්නිය නම් මට ඕන විදිහට ලස්සනට හැදුණා. දැන් මේ පහුවෙනිදා උදේම මේ අම්මා මයියොක ගහක් තිබුණා. මේ ගොඩක් කට්ටිය ඉන්න නිසා හැමෝම ආසයෙන් මයියොක කන්න. ඉතින් අර පොල් කොච්චි දාලා හදලා කන්න හරි ආසයි. ඉතින් එහෙම හදන්න මේ මයියොක ගහක් ඉතුරු කරලා තියෙන එතන ගොඩාක් පඳුරට ඉඳලා තිබුණා. මේ ගොඩක් අයට දුන්න උකුලලා තව වැස්සට පෙරලිලා වැටිලා තිබුණා. ඉතින් තනි ගහක් තිබුණේ. එයා හොඳට හැදිලා තිබුණා. ගොඩක් කල තිබුණා. අපි ඒ ටික උගුලලා ගත්තා. මේ දැන් දවල් කෑම වලට තම්බන්න. ඔන්න ඉතින් ඔය පේනව නේද? කෙල්ල වැඩ. ඉතින් උදේම නැගිටලා තේක විතරක් බීලා කිචන් එකෙන් ඕන සේරම බඩු එළියට අරගෙන කෑම හදන්න ඕනේවද අයියලා කියලා තිබුණේ. ගේ වටේ කොහෙටවත් එන්න බෑ කියලා. ඉතින් වතුරවත් ගන්න බෑ. ඉතින් ඒ වතුරයි සේරම ඔන්න ඉතින් මේ ළඟට අරගෙන අපි එළියේ පොඩි මේසයක් වගේ හදාගෙන තමයි අක්කලා ගෙදර තමයි උයන්න අරගෙන යන්න හැදුවේ. ඉතින් එහෙ ඉඳලා එනවා කියන්නේ අම්මා ගෙදර අම්මා විතරක් ගෙදර තනියම. ඊට පස්සේ ඉතින් අම්මට කරදරයිනේ. තේ ඉලන වෙලාවට දෙන්න ඕනේ වහලේ උඩ වැඩ කරන අයට. ඉතින් අන්න දැයිලෝලු සේරම මම ඕන දේවල් කපලා කියලා අරගෙන මයියොක ටික කපන ගමන් ඉන්නේ. අක්කා ඒ අතරේ පොල් ටික ගෑවා. ඉතින් මයියොක ටිකත් කපලා එලෝලු සේරම ඕන දේවල් මම කපලා තියලා අම්මා ඉතින් අර පැත්තේ වැඩනේ කට්ටි ඉල්ලන ඒව දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ පොල් ගෙඩිත් මම ඉඳන් 4-6ක් විතර අම්මා ගෑවා. එලවලු 3 අක්කා ගෑවා. එලවලු 3-4කට වගේ. ඉතින් ඒ ටිකත් මම දිය කිරි මිටි කිරි වෙනම මිරිකලා අරන් තිබ්බා. ඉතින් අම්මට ලිපේ තියලා මේ ගන්න තමයි තිබුණේ. මේ පරිප්පු එක පැහින ගමන් තියෙන්නේ. ඉතින් උඩ වැඩ කරනකොට මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තා ඔයාලට. ඉතින් මේ පෙන්නන්න නිසා සේරම ඉතින් කැලේ වෙලා වගේ තියෙන්නේ. ඉතින් මේ දැන් අයියාවම තමයි කොහොමද ගේ රිපෙයාර් කරලා පේන්ට් කරලා ගන්නේ. බිත්ති කඩලා ආපහු කපරාරු ගහලා ඉතින් ඔය වහලවල් ගහද්දී මේ කැලේ මේ කොහොමද කිලිටි වෙනව බිත්ති අවුරුද්දෙන් අවුරුද්ද පේන්ට් කරත් වැඩක්. අපි දෙන්නගේ ළමයි අම්මා කියනකේ චොකි මනිකේ පේන්නේ නෑ ඔයා. චොකි මනිකේ සැප නේද ඔයාට? ඔය සැපද? ඉතින් මයියොක් එක නම් මේ අන්තිමටම හදන්න ගත්තේ. මොකද මයියොක් එක අර නිවුනට පස්සේ කන්න පොඩ්ඩක් අමාරුයිනේ. ඉතින් අන්තිමටම හැදුවේ සේරම උයාගෙන අන්තිමටම මේ ලිපේ තිබ්බ මයියොක් එක. ඉතින් මේ මයියොක් එක තැඹුණාට පස්සේ වතුර අයින් කරලා කොච්චි දාලා අර හීන් කොච්චි තියෙන සැර ඉතින් හීන් කොච්චි දාලා පොල් දාලා ඉතින් පොඩ්ඩක් කෑලි ටික පොඩි කරලා මම ගන්නවා. ඒ කරන අතරේ තමයි පොඩි වීඩියෝ ක්ලිප්ස් එකක් ඔයාලට ගත්තේ. මොකද මේ ලොග් එකට දාන්න ඕන නිසා මේ ඔයාලට පෙන්නන්න සේරම කැම වල හදලා වීඩියෝ ටික ගත්තේ නැහැ. මේ ටික විතරක් මම ගත්තා. අර වීඩියෝ කරන කවුරු හිටියේ නෑ. අක්කත් ගියා 11-12ට වගේ. මේ බබා ගෙදර අම්මත් එක්ක අමාරුයිනේ. අම්මට විතරක් තනියම බලාගන්න. අයියලා තාත්තලා අපේ ගෙදර. ඉතින් අක්කා ගියාට පස්සේ මම තේ එකක් බොන්න ගත්තා. කෑවෙන්නේ නෑ. ඉතින් උදේට කාලන්නේ නෑ. හරිම බඩකිනි. මේ ඒ නිසා මේ රැඟටත් හරි අමාරුයිනේ. උදේ පාන්දර කිචන් එකේ බඩු වස් කරලා ගියන් කියලා ඉතින් නැගිට වෙලා ඉතින් යන්නේ කරේ.
මේ පේනවා නේද ලී හැමතැනම දාලා ඉතින් ඇවිදින්නත් බෑ මම ඒ වුණාට පොඩ්ඩක් ඉතින් අර වීඩියෝ කරගන්න ඕන නිසා ගියා ඒකට එහා පැත්තේ තමයි හැමෝම ඉන්නේ මේ වැඩ කරන්නේ ඇත්තටම අනේ පුදුම කරදරයක් ඒ කියන්නේ මේ විදියට ගෙවල් හදනවා කියන්නේ අපි උපන්දා ඉඳලා ගෙවල් හදන එකමයි කරන්නේ අරනකම ගෙවල් හදන්න වෙයිද නැත්තටම කිසිම අර ඉස්සර කාලේ හදපු ගෙවල්නේ අම්මලාගේ ඉතින් මේ අපි පොඩි කාලේ කිසිම ප්ලෑන් එකක් නැහැ ප්ලෑන් හරියට නැහැ වැරදි අර උළුව අහුවා හිනේ ඉතින් ගොඩාක් මේ ගෙවල් කඩලා බිඳලා හදපු එක තමයි කරේ දැනටත් ඒ විදියයි ඉතින් අර ගෙදර ඉන්න මිනිස්සු තමයි ගොඩාක්ම දුක් විඳින්නේ ඉතින් මේ පේනව නේද මේ සේරම ඩස්ට් එක විනාශ වෙලා ඉතින් සේරම කුණක ඉඳලා ක්ලීන් කරලා දැන් නම් හදලා තියෙන්නේ ඉතින් ඔන්න කෑම ටික සේරම උයලා ලස්සනට ඉතින් අම්මගේ රූම් එකේ තියෙනවා ඉතින් මේ කෑම කන ගමන් කට්ටිය ඉතින් මං අනික වීඩියෝ එක මට ගන්න මතකුණා ඉතින් අපි ඉතින් අද දවල්ට කෑමට රතු කැකුළු බත් උයලා පිපිඤ්ඤා තක්කාලි සලාදයක් හදලා චිකන් කරියක් හදලා මයොක්ක තම්බලා පරිප්පු උයලා බොන්චි හදලා තව ඇඹරැල්ල චට්නියයි පපඩම් හදලා තිබුණේ ඉතින් කට්ටිය කෑම කන අතරේ මම ඔන්න මේ යාළුවා කෑම කාලා රෙස් කරන අතරේ ආපහු කුස්සිය කිචන් එක ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් වීඩියෝ කරා මේ සේරම කඩලා තියෙන මුදුන් බිත්ති සේරම කඩලා මේ ලී අර හරියට වහලා ගහන්න ඕනනේ ඉතින් ඒ නිසා බලන්නකෝ ඉතින් ඇත්තටම මේ අර තනි ප්ලෑන් එකකට එක සැරේ ගේ හදන එක තමයි හොඳ මේ අර මේ විදියට පරණ ගෙවල් කොහොමද ඉතින් කඩලා බිඳලානේ හදන්නේ කඩලා හදද්දී අර හරිම කරදරයි ගෙදර ඉන්න අයට ඉතින් මේ හරියට දුක් විඳින්න ඕනේ අර ගෙවල් ක්ලීන් කරන්න ගියාම තමයි ඩස්ට් එකත් එක්ක එපා වෙන්නේ ඉතින් මම මේ කිචන් එකට ගිහිල්ලා මේ ඔයාලට වීඩියෝ එකක් ගත්තා ඉතින් මේ පේනවනේ ජරා වෙලා ඇඩි වෙලා ඉතින් මේ සේරම දැන් නම් ක්ලීන් කරලා තියෙන්නේ දැන් මේ දෙවනිද වගේනේ දෙවනිද තුන්වෙනිද වගේ වහලා ගැහුවේ ඉතින් මට වීඩියෝ එක එඩිට් කරන්න ටයිම් එකක් තිබුණ නැහැ වෙන වැඩ ඉතින් ගෙදර රස් කරන ඒවයි සේරම ඔන්නකින් කොල්ලා එක්කගෙන උදේ ඉඳලා කට්ටිය කිව්වේ මෙයා දුවනවා හැමතැනම බයයිනේ එක්කගෙන ඉන්න එපා කියලා මේ අයියා කියලා තිබුණ එපා කියලා මේ ඉතින් පේනවනේ කොල්ලා ඉතින් එයා අක්කව එක්කගෙන ආව නිදියගෙන නැගිටලා අක්කදලා හරියට ගිහලා නිදි කරලා ඊට පස්සේ 4:00 5ට වගේ එක්කගෙන ආවා අපේ ගෙදර අපි ඉතින් මේ සේරම මේ එළියට ලුකුට තියලා වාඩි වෙන්න නැත්තම් මෙයා හනවර පැත්තට යවන්න හරිම අමාරුයි දඟයි කොල්ලෙක් ඉතින් මේ සෙල්ලම් කර අපේ ගෙදරත් ඇවිල්ලා සෙල්ලම් කරනවා මේ ආච්චි ඔය ළඟ වාඩි වෙලා ඉන්නේ ආච්චි කඩේ යවන මෙහෙට එන මල්ලි බලන්නකෝ විකාර ටික බලන් ඉන්නකො ටික Udalani gimana kan? හරියට ඇහුන්නේ නැහැ. මුදලායිට ඇහුන්නේ නැහැ. ඇහුන්නේ නැතිලු. හරියට යන්න. කඩේ කවුද කියලා. Aja nggak ada kan udalani. Udalani gimana kan? Udalani. බඩු ඉල්ලන්න ඕනේ ඉතින්. පාංගෙඩි 2යි. ආප 5යි. වඩේ 10යි. ඉතුරු සල්ලි දෙන්න කියන්න. Kayaknya Amma kan Amma dah Amma lah yang ada ni. Kau ambil Amma lagi ni. මේ කියන්නේ කොල්ලා මේ මාම කෙනෙක් ආවා. එයාට බය වෙලා මේ අම්මෝ එක්කගෙන යයි කියලා එයා බය වෙලා ඉන්නේ ඔය. ඒ ගැන තමයි මේ කියන්නේ. ඉතින් මේ මිදුල පේනව නේද මේ වටේම නම් නැහැ මේ ඉස්සරහ පොඩ්ඩ විතරක් මේ කැලේ වෙලා මේ ඒත් මේ පොඩ්ඩයි තියෙන්නේ ඒ ටිකක් දැන් නෙලන ගමන් තියෙන දැනුත් ටිකක් නෙලලා තියෙන්නේ මේ තනකොළයින් කරලා මේ පොඩ්ඩක් කැලේ වෙලා කියන්නේ මාස දෙකක්ම වැස්සන එක දිගට ඉතින් වහිද්දි කොහොමද නෙලන්න බෑ මේ අර කැලේ තියෙන විතින් පෑවිල්ලවමනේ කොහොමත් නෙලන්නේ
ඉතින් පැවිල් එනකන් ওই තිබුණ දැන් නම් පොඩ නෙරලා මේ මිදුල හදලා ගන්නවා. ඉතින් ඔන්න යාළුවත් ගියා 6:00ට වගේ කොල්ල තියන් ඉන්න අමාරුයි කියලා. ඊට පස්සේ අම්මයි මායි විතරයි මේ රෑ. ඊට පස්සේ මේ කට්ටිය 6ට විතර යන්න ඕනේ කියලා වහලෙන් බැහැලා අපහෝ කරදරයිනේ. දැන් හෙටත් අපි ඊගාව දවසෙත් වැඩේ කරනවා කියන්නේ. ඉතින් රෑ වෙනකන් කොහොම හරි අයියලා පොන්නක් දෙන්නම් කියලා වැඩේ කරන්න කියලා මේ ඊට පස්සේ ඔන්න ෆෑෂර් එහෙම ගාගෙන කට්ටිය වැඩ කරනවා. ඉතින් ඒ අතරේ මේ අපි රෑට උයන්නේ කියන්නේ යාළුවා පාන් තමයි ඉල්ලුවේ රෑ 8-9 වගේ විතර ඉවරුණා. ගහලා ෂීට් තියන්න වගේ තමයි ගොඩක්ම තිබුණේ. මේ ලොකු අමාරුවර ටිකක් තිබුණා. ඉතින් ඊගාව දවසේ අපිට අමාරු නිසා අපි එදාම වැඩේ රෑ වෙනකම් කරන්න කියලා ප්‍රෙෂර් ගහලා දුන්නා. දැන් ෂීට් තියන ගමන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපි අම්මයි මායි විතරයිනේ. අම්මයි මායි රෑට එතන මෙහා පැත්තේ අපේ ගේට් එකේ එහා පැත්තේ බේකරිය තියෙන්නේ. පාන් ගෙනල්ලා සීනි සම්පෝල හැදුවා. ඉතින් රෑත් ඉඳිය ගොඩක් මං හිතන්නේ 10ක් ඊටත් වැඩිය හිටියා මං හිතන්නේ ගොඩක් කට්ටිය ඉඳියා. ඉතින් පාන් කාලා තේ බිව්වා. ඉතින් මේ ඉතින් ෂීට් අර වහල දෙපැත්තේ අයියලා ගෙනහිලා දෙපැත්තෙන් තියනවා කට්ටිය මේ අර එතකොට අර ඉක්මනට වහලට දෙන්න ලේසියිනේ. මම ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. මේ අර වැඩ කරන අතරේ හදිසියෙන් වීඩියෝ ගත්තා. ඉතින් වැරදි අඩුපාඩු ඇති ගොඩක්. ඉතින් අර යුද්ධේ වගේ ගොඩාක් ගෙදර වැඩ. ඉතින් අම්මයි මායි විතරයිනේ හැමදේම කරන්න ඉන්නේ. ඉතින් කෑම කෑවට පස්සේ කට්ටිය වැඩ කරන අතරේ මම ගියා මේ පොඩ්ඩ ඇලර්ට් එකක් දාන්න. මගේ අර උදේ පාන්දර වැඩ කරපු නිසා කොන්ද පේන් එක තාම තියෙනවනේ. ඉතින් මාස 6ක් අවුරුද්දක් පරිස්සම් වෙන්නකෝ පහත් වෙලා වැඩ කරන්න එපා කියලා. ඒත් ඉතින් මම අර වැඩ කරපු නිසා අමාරු නිසා පොඩ්ඩක් මං ඇලර්ට් එකක් දාන්න ගියා. ඒ අතරේ ෂීට් තියලා තිබුණා. ඉතින් රෑ 12 විතර වුණා කට්ටිය ඩ්‍රින්ක්ස් අරගෙන යද්දි. ඉතින් මේ අපි දන්නේ ලොකුවට කෑවෙත් නැහැ. එහෙමම නිදිය ගත්ත හරි අමාරු නිසා. ඉතින් මගේ වීඩියෝ එක රස වින්ද ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.